ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුපිල නගරේ ඉඳන් ටික දුරක් යනකොට තමයි අපිට මේ උතුම් පූජා භූමිය හමු වෙන්නේ. රබර් යායකට මැදි වෙලා පිහිටා තිබෙන නිසා මේ භූමිය තවත් ලස්සන වෙලා කියලා තමයි මට නම් හිතෙන්නේ. අද මම ඔයාලව එක්කගෙන යන්නේ මේ මිහිතලය තුල තිබෙන යශෝදරා මහතෙරණින් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කොට සෑදු එකම චෛත්‍යරාජාණන් වහන්සේ වැඩ ඉන්න උඩුපිල අනගාരികാසපුවට. ඉතින් මේ මිහිතලය තුල සිටි උතුම්ම කාන්තාරත්නය වන යශෝදරා මහතෙරණින් වහන්සේව වැඳ පුදා ගන්න ලංකාවාසී වගේම විදේශ රටවල සිටින බොහෝ පිරිසක් මේ ස්ථානෙට තියෙන බව මට දැක ගන්නට ලැබුණා. ඒ තරම්ම අනුහස් තිබෙන ඒ වගේම අඩුවක් නැතිව අදටත් මල් පහන් ගිලන්පස වලින් දිනපතාම පුද සත්කාර ලබන උතුම් සෑරජානන් වහන්සේ වගේම බෝධීන් වහන්සේත් දැකගෙන වැඳ පුදා ගන්න ලැබීමත් බොහොම වාග්යක් ලෙසයි මම දකින්නේ. යශෝදරා මහතෙරණින් වහන්සේගේ බොහොම පිවිතුරු ලස්සන අනුරුවක් ඉදිකර තිබීමද විශේෂත්වයක් විදියට දකින්නට පුළුවන්. සෑම ඉරිදා දිනකම යශෝදරා මහතෙරණින් වහන්සේගේ ගුණස්කන්ධය සිහි කරමින් උතුම් සෑරජානන් වහන්සේ වෙනුවෙන් දහස් ගණනක් මල්, සුවඳ දුම්, පහන්, ගිලන්පස, ශබ්ද පූජා, කංචුක පූජා ආදී සිදු කරමින් සෑරජානන් වහන්සේ වන්දනාමාන කරන ආකාරය ඔබට මේ වීඩියෝ එකෙන් දැක බලා ගන්න පුළුවන්. ඔබ මේ වීඩියෝ එක අවසානය වන තෙක්ම රැඳී සිටියොත් මේ ස්ථානයට ගිය දවසක මට දැක ගන්නට ලැබුණ කංචුක සහ ගිලන්පස පූජාවක දර්ශන පටිගත කරගන්න මට හැකියාව ලැබුණා. ඉතින් මේ පූජාව පවත්වන අතරවාරයේදී දේවාව ආරම්භ කළ මොහොතේ පටන් චෛත්‍යරාජානන් වහන්සේගෙන් අසීමිත ලෙස ෂඩ්වර්ණ රශ්මි මාලාවන් නිකුත් වන ආකාරය මගේ පියවි ඇසට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. ඊට අමතරව රිදී සහ රත්තරන් පැහැති ආලෝක ධාරාද චූඩාමාණිකෙන් විහිදෙන්න පටන් ගත්තා. මම දන්නවා ධර්මයට ලැබි බොහෝ දෙනෙක් මේ දේවල් සියසින් දැක බලා ගන්න කැමති. පියවි ඇසට පෙනුන ආකාරයටම පැහැදිලි නැති වුණත් කැමරා කාචයට යම් ප්‍රමාණයකට ඒ දර්ශන පටිගත වෙලා තිබුණා. ඉතින් තේවාවේ ශබ්ද රටාවන්ට අනුගතව චූඩාමාණික්‍ය ප්‍රතිචාර දක්වන ආකාරය මේ වීඩියෝ එක නරඹද්දී ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මේ ලෝක ධාතුවේ බුදු කෙනෙකුගෙන් ආලෝක ධාරා විහිදී යාමක් සිදුවේද? ඒ ආශ්චර්ය, ඒ අద్భుත කාරණා සිදුවීමක් ඇද්ද? ඒ සියල්ලම යශෝදරා තෙරණින් වහන්සේටත් ඒ ආකාරයටම සිදු වෙනවා. මහතෙරණින් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන්ද ඒ ආකාරයටම වර්ණවත් ආලෝක ධාරා විහිදුවනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඉදිරියට යද්දී පූජාව අතරතුර සිදුවන සියලුම ආශ්චර්යමත් දර්ශන ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මහතෙරණින් වහන්සේගේ ගුණ ගායනා කරමින් මෙහෙණින් වහන්සේ නමක් විසින් සිදු කරනු ලබන සෑ වන්දනාවටද ඔයාලට ඇහුම්කන් දෙන්න පුළුවන්. The
සමසිත සමචර්යා ඇති